අයිබෝවන් දුවේ පුතේ වණක්කම්. ඔව් අපි දෙක වසර පාඩම් වලට තමයි අද යන්නේ. දෙක ශ්‍රේණියේ දරුවන්ගේ පාඩම් වලට. මෙහි විශේෂයෙන්ම දෙක ශ්‍රේණියේ දුවල පුතාලගේ තියෙනවා වචන සහ වාක්‍ය. වචන සහ වාක්‍ය. මේ දෙකම තියෙනවා. අපි මේ දෙකම පිළිබඳ හොඳ අවබෝධතාවයකින් තමයි අපි දෙමළ ටික ඉගෙන ගන්නවා. පළමුවෙන්ම තියෙනවා ඔයාලා හැමදාම කියන වචනේ නේද? වණක්කම් ආයිබෝවන්. වණක්කම් ආයිබෝවන්. හැබැයි දුවේ පුතේ මූර්ධජ නයන්න තමයි ලියන්න ඕන. මූර්ධජ නයන්න. දෙවැනි එක සුබ පතන්න. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். සුබ උපන්දිනයක් වේවා. සුබ උපන්දිනයක් වේවා. සුබ උපන්දිනයක් වේවා. ඔන්න දැන් දූල පුතාලට නැවත මං කියන්නම්. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். 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 වාල් කියනකොට පුතේ ලස්සනට උච්චාරණය වෙනවා දෙමළ භාෂාවේ. තේරුණාද? හරි. නන්රි ස්තුති. නන්රි ස්තුති. දැන් දූල පුතාලට කවුරු හරි කියන්න පුළුවන් இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். සුබ උපන්දිනයක් වේවා. නන්රි ස්තුති කියන්න පුළුවන්. දැන් හරි. දැන් මං ඉගෙනුවා වාරුංගල් එන්න, පෝංගල් යන්න, තාරුංගල් දෙන්න. මතකද? ඔයාලා ඉස්සෙල්ලා පාඩමෙන් මං ඉගෙනුවා. ඒකෙදි අපිට වචනයක් දාලා වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද බලමු. වචනයක් ඉස්සරහට දාලා වාක්‍යයක්. එඩුංගල් ගන්න. එඩුංගල් ගන්න. පුත්තහම් එඩුංගල් පොත ගන්න. පුත්තහම් එඩුංගල් පොත ගන්න. පුත්තහම් එඩුංගල් පොත ගන්න. දෙවැනි එක පෙන්සිල්. දැන් අපිට පෙන්සිල් තාරුංගල් පැන්සල දෙන්න. පෙන්සිල් තාරුංගල්. ඒක ඕනෑම වචනයකට අපිට භාවිතා කරන්න පුළුවන් දුවල පුතාලට. ඕනෑම වචනයකට අපිට ගන්න පුළුවන් පෙන්සිල් තාරුංගල්. මෙහාට එන්න. ඉංගේ වාරුංගල්. එහාට යන්න. අංගේ පෝංගල්. එහාට යන්න අංගේ පෝංගල්. ඉංගේ වාරුංගල්. අංගේ පෝංගල්. අංගේ පෝංගල්. ඉංගේ වාරුංගල්. අංගේ පෝංගල්. මෙහාට එන්න. එහාට යන්න. මතක තියාගන්න පුළුවන් නේද? සොල්ලුංගල් කියන්නේ. සොල්ලුංගල් කියන්නේ. දැන් ආච්චි අම්මට කියන්න පුළුවන් පාටි කදෙයි සොල්ලුංගල්. ආච්චි කතාවක් කියන්න. පාටි කදෙයි සොල්ලුංගල්. ආච්චි කතාවක් කියන්න. ඉංගේ පාරුංගල්. මෙහි බලන්න. අම්මා ඉංගේ පාරුංගල්. අම්මේ මෙහෙ බලන්න. අම්මා ඉංගේ පාරුංගල්. අම්මේ මෙහෙ බලන්න. එහෙම කියන්න පුළුවන්. අම්මා ඉංගේ පාරුංගල්. අම්මේ මෙහෙ බලන්න. අංගේ ඉරුංගල්. අතනින් ඉන්න. ඔයා අතනින් ඉන්න. නීංගල් අංගේ ඉරුංගල්. නීංගල් ඔයා අංගේ අතන ඉරුංගල් ඉන්න. ඉරුංගල් ඉන්න. දැන් කාට හරි යාළුවෙකුට කියන්න පුළුවන් නිමල් අංගේ ඕඩුංගල්. නිමල් එහාට දුවන්න. නිමල් අංගේ ඕඩුංගල්. නිමල් එහාට දුවන්න. නිමල් අංගේ ඕඩුංගල්. නිමල් එහාට දුවන්න. ඉංගේ නිල්ලුංගල්. මෙතනින් ඉන්න. සමන් ඉංගේ නිල්ලුංගල්. සමන් ඉංගේ නිල්ලුංගල්. සමන් මෙතනින් ඉන්න. හරි. දැන් අපි පවුලේ සමාජිකයෝ ඉගෙන ගත්තේ නැහැ. නාන් අම්මා මම අම්මා. නාන් අප්පා මම තාත්තා. අම්මා අප්පා අම්මා තාත්තා. අම්මා කියන වචනේ දුවේ පුතේ සිංහලයි දෙමළයි දෙකේම සමානයි. ඒක නිසා මතක තියාගන්න ලේසි. අම්මා අප්පා තාත්තා. අක්කා අන්නා අයියා. අන්න දුවේ පුතේ අන්නා කියන්නේ අයියා. හැබැයි මූර්ධජ නයන්න ලියන්න ඕන. මතක තියාගන්න මූර්ධජ නයන්නමයි ලියන්න. අන්නා අයියා. තංගේ නංගි. තංගේ නංගි. තම්බි මල්ලි. තම්බි මල්ලි. තම්බි මල්ලි. තම්බි වාංග මල්ලි එන්න. තංගේ පෝංග නංගි යන්න. හරි නේද? ඔන්න අපි ඊළඟට තවත් වාක්‍ය ටිකකට යමු. අම්මා කියන වචනේ ප්‍රයෝජනයට අරගෙන, අප්පා කියන වචනේ ප්‍රයෝජනයට අරගෙන, අක්කා කියන වචනේ ප්‍රයෝජනයට අරගෙන, තංගේ කියන වචනේ ප්‍රයෝජනයට අරගෙන අපි වාක්‍ය නිර්මාණය කරමු.
හරි. පළවෙනි වාක්‍ය මේක දුවේ පුතේ. උංගල් ඔබේ. දැන් අපි අහලා තියෙනෝනේ එක වසරේදී. උංගල් පෙයර් එන්න ඔයාගේ නම කුමක්ද? උංගල් පෙයර් එන්න උංගල් පෙයර් එන්න උංගල් පෙයර් එන්න උංගල් පෙයර් එන්න ඔයාගේ නම කුමක්ද? මතක තියෙනවනේ දැන් නේද? මම ගීත වලින් කිව්වා මතක තියෙනව නේද? හරි. උංගල් අම්මා පෙයර් එන්න ඔයාගේ අම්මාගේ නම කුමක්ද? උංගල් අම්මා වින් කියලා අහන්නත් පුළුවන් දුවේ පුතේ. උංගල් අම්මා වින් පෙයර් එන්න කියලා අහන්නත් පුළුවන්. නමුත් කතනේදී පුතේ දුවේ පුතේ ගොඩාක් උංගල් අම්මා පෙයර් එන්න. එහෙමයි. ගොඩාක් දීර්ඝ කරන්නේ නැණි වාක්‍ය කතා කිරින්ද කෙටියෙන් තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. හරි. එනදු අම්මා පෙයර් මගේ අම්මාගේ නම. මගේ අම්මාගේ නම විමලාවති. එනදු අම්මා පෙයර් නේද? ඔයාලා හොඳ නමක් දාගන්න. අපේ අම්මගේ නම තමයි මම කිව්වේ. හරිද? අපේ අම්මගේ නම තමයි මම කිව්වේ. අපේ අම්මා නම් ඉස්සර මට කියනවා උදේ පාන්දර ඉස්කෝලේ යනකොට පුතේ කඩේ අප්පම් කන්න එපා. කඩේ අප්පම් කඩේ ආප්ප කන්න එපා කියලා. ඉස්සර අම්මලා කියනවා අපිට නේද? කඩේ අප්පම් කන්න එපා. කඩේ අප්පම්. කඩේ චෝරු කන්න එපා. කඩේ සෝරු. කඩේ බත්. කඩේ කියන්නේ කඩේ සෝරු කියන්නේ බත්. අපේ අම්මා දන්නේ නැහැ දෙමළ නමුත් අම්මා කියනේම කඩේ චෝරු කන්න එපා. කඩේ අප්පම් කන්න එපා. කඩේ අප්පම්. බලන්න දෙමළ සිංහල අපිට කොච්චර සමීපද කියලා. කොච්චර සමීපද කියලා. ඊළඟ වාක්‍යය. උංගල් ඔබේ අප්පා පෙයර් එන්න. ඔයාගේ තාත්තගේ නම කුමක්ද? උංගල් අප්පා පෙයර් එන්න. ඔයාගේ තාත්තගේ නම කුමක්ද? එනදු අප්පා පෙයර්. එනදු මගේ අප්පා පෙයර්. එනදු අප්පා පෙයර්. එනදු අප්පා පෙයර්. මගේ තාත්තාගේ නම සමන්. ඔයාලා හොඳ නමක් දාලා. ඔයාලා අම්මගේ තාත්තගේ නම දාලා වාක්‍ය නිර්මාණය කරන්න දැන්. ඔයාගේ අම්මගේ තාත්තගේ නම දාලා මම කියන දේ ප්‍රයෝජන අරගෙන දුවේ පුතේ වාක්‍ය නිර්මාණය කරන්න. හරි. උංගල් අන්නා පෙයර් එන්න. ඔයාගේ අයියාගේ නම කුමක්ද? උංගල් අන්නා පෙයර් එන්න. ඔයාගේ අයියාගේ නම කුමක්ද? උංගල් අන්නා පෙයර් එන්න. ඊළඟ එක උංගල් අන්නා පෙයර් එන්න. ඔයාගේ අයියාගේ නම කුමක්ද? එනදු අන්නා පෙයර් මගේ අයියාගේ නම. එනදු මගේ අන්නා අයියා පෙයර් නම. එනදු අන්නා පෙයර් මගේ අයියාගේ නම. ඊළඟ එක උංගල් අක්කා පෙයර් එන්න. ඔයාගේ අක්කාගේ නම කුමක්ද? උංගල් අක්කා පෙයර් එන්න. උංගල් අක්කා පෙයර් එන්න. ඔයාගේ උංගල් අක්කා පෙයර් එන්න නම කුමක්ද? එනදු අක්කා පෙයර් සමන්ති. මගේ අක්කාගේ නම සමන්ති. එනදු අක්කා පෙයර් සමන්ති. උංගල් තංගී පෙයර් ඔයාගේ මල්ලිගේ නම නංගිගේ නම. තංගී ඔයාගේ නංගිගේ නම. උංගල් ඔබේ තංගී නංගී පෙයර් එන්න නම කුමක්ද? එනදු තංගී පෙයර්. එනදු තංගී පෙයර් සනුජි. මගේ නංගිගේ නම සනුජි. එනදු අක්කා පෙයර්. එනදු අක්කා පෙයර් මගේ අක්කාගේ නම සයුනි. එනදු අක්කා පෙයර් සයුනි නේද? ඔයාලා ලස්සනට කියන්න පුළුවන්. එනදු තංගී පෙයර් සනුජි. ඒ වගේ ලස්සන නමක් කියන්න දුල පුතන්. හරි නේද? අපි දැන් මේ වාක්‍ය තමයි නිර්මාණය කරන්නේ. තවත් වාක්‍ය වල නිර්මාණය කරන්න පුළුවන් පවුලේ සමාජිකයෝ ගත්තම නේද? පවුලේ සමාජිකයෝ අම්මා ඉංගේවා, අප්පා ඉංගේවා, අන්නා ඉංගේවා, අක්කා ඉංගේවා, තම්බි ඉංගේවා, තංගී ඉංගේවා, வாங்கோ එන්නකෝ වාරුංගල් එන්න. අර වා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් කතාවේදී වා කියනවා. නමුත් අපි වා කියන්න හොඳ නැහැ. වා කිව්වොත් නිකන් අර යාළු පිටේට වා කියනවා. වරෙන් වගේ නිකන් අදහසක් එන එක හොඳ නැහැ. වාංග එන්න. පුතාලා ලියන්න ඕන වාරුංගල්. අර සිංහලෙන් එන්න කියන්න වගේ දෙමළෙන් එන්නේ අංගල්. හරි නේද? ওই විදිහට අපි තමයි දෙමළ පාඩම් ටික කරගෙන යන්නේ. අපි තව කොටසක් මේ ටිකත් කරමු. සෝරු බත්. පාට් සෝරු කිරිබත්. පාල් කියන්නේ කිරි, සෝරු කියන්නේ බත්, පාට් සෝරු කිරිබත්. අප්පම් ආප්ප. දැන් අපි සත්තු ටිකක් පරිසරයේ ඉන්න අපි බලමු. සත්තු ටිකක් නේද? ගෙදර ඉන්නේ නේද? අපේ ගෙදරත් ඉන්නවා. අනේ ලෝම ගහක්වත් නැහැ. ඌ දැන් වයසට ගිහින්.
පව්. හැබැයි බෙහෙත් නම් ටිකක් ගෙනත් දුන්නා. මොකද? නායි නේ නන්රි උල්ල මිරුහම්. කලගුණ දන්න සතෙක්. නායි බල්ලා. නායි බල්ලා. නන්රි උල්ල මිරුහම්. නේද? නන්රි කියන්නේ ස්තුතියිනේ. උල්ල කියන්නේ අපි අනිවාර්යෙන් ගාක් ස්තුති කරන්න ඕන සතෙක්. නැත්තම් කලගුණ දන්න සතෙක්. නායි බල්ලා. පූනේ පූසා. පූනේ පූසා. පූනේ පූසා. පරිසරයේ ඉන්නවා. කාහම් කපුටා. කාහම් කපුටා. කිලි ගිරවා. අනිල් ලේනා. අනිල් කියනකොටත් දුවේ පුතේ මතක තියාගන්න ලියන්න ඕන මූර්ධද නෑන. අනිල් ලේනා. උත්තරින් අපි වාක්‍ය ටිකක් කොහොමද නිර්මාණය කරන්නේ? අපි ඉලක්කම් ඉගෙන ගත්තා. ආහාර ද්‍රව්‍ය ඉගෙන ගත්තා. පරිසරයේ සතුන් ඉගෙන ගත්තා. අම්මා අම්මේ එනකු මට සෝරු තාරුංගල් බත් දෙන්න. අම්මා එනකු සෝරු තාරුංගල්. අම්මේ මට බත් දෙන්න. එහෙම කියන්න පුළුවන් ලස්සන වාක්‍යයක් නේද? දැන් තංගී නංගී අප්පම් සාප්පිඩුංගල්. නංගී ආප්ප කන්න. තම්බි කාහම් කරුප්පු නිරම්. මල්ලි කපුටා කළු පාටයි. නේද? දැන් යාළුවෙකුට අහන්න පුළුවන්. ඔයාගේ නම කියලා. දැන් ඔයාගේ නම සනුජි කියමු. සනුජි කාහම් එන්න නිරම්. සනුජි කපුට මොන පාටද? කාහම් එන්න නිරම්. කපුට මොන පාටද? සනුජි අහන්න පුළුවන් නේද? සනුජි කාහම් එන්න නිරම්. එතකොට උත්තර දෙන්නේ කොහොමද? කාහම් කරුප්පු නිරම්. කපුටා කළු පාටයි. නේද? මගේ වයස එනදු වයදු පත්තු. මගේ වයස අවුරුදු 10යි. ඔයාලා වයස ඔයාලා කියයි. නේද? ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන්න දූල පුතාලා පුරුදු වෙන්න ඕන. හරි. දෙක වසරේ තිබෙන දෙමළ ටික තමයි ඔය දවස් දෙකෙන් නෙවෙයි එක දවසෙන් ලස්සනට පාඩමකින් දූල පුතාලා කියලා දුන්නේ. ඒතකොට අම්මලා තාත්තලා කරදර කරන්නේ නැතුව ගුරුන්ට නේද? මේ පහසු වෙන්න දූල පුතාලා නේද? හැබැයි ෆෝන් එක නම් අනවශ්‍ය දේවල් නම් බලන්න බෑ. දැන් ඊළඟ අපි වාක්‍ය නිර්මාණය කරන්න පුරුදුනේ නේද? දැන් අපි වාක්‍ය නිර්මාණය කරන්න තමයි පුරුදුනේ. දැන් මට කියන්න පුළුවන් මෙහෙම වාක්‍යයක්. දැන් අපි වාක්‍යයක් ගන්නකොට ඉරුක්කු තියෙනවා. දැන් කඩේකට ගිහිල්ලා අහනවා නම් මුදලාලි කෙනෙක්ගෙන් පාන් පාන් තියෙනවද? දැන් මුදලාලි කියන්න පුළුවන් පාන් පුදිය පාන් පාන් තියනවා අලුත් පාන් තියනවා ඉරුක්කු තියනවා ඉල්ලේ නැහැ. දැන් ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දන්නවද? ආම් ඔව් ඒත් ඉල්ලේ නැහැ. ඉල්ලේ නැහැ. දැන් මගේ පවුලේ සමාජික අපි ඉගෙන ගත්තනේ දුවේ පුතේ. පවුලේ සමාජික අපි ඉගෙන ගත්තා. ඒකෙදි මට අක්කා කෙනෙක් නැහැ. එනකු අක්කා ඉල්ලේ. මට අක්කා කෙනෙක් නැහැ. එනකු අක්කා ඉල්ලේ. එනකු කියන්නේ මට. එනකු මතක තියාගන්න ලේසි පුනක්කු කියලා හරි කියන්නකො. නේද? පුනක්කු කියලා. නේද? එනකු පුනක්කු කියලා නම් කියන්නේ එපා. හොඳේ පුන්නක්කු. පුන්නක්කු. හරි. දැන් අපි ඊළඟට දෙක වසරේදී දූල පුතාලා තියෙන ඉලක්කම් තියෙනවා. මම ඉලක්කම් ගන්නවා. ඉලක්කම් මතකද? දැන් මතකද කියන්න බලමු නේද? 1 1 2 2 මූර්ධජ නෑන ලියන්න ඕන. 3 3 4 4 5 5 6 6 7 7 8 8 9 9 10 10 10 පාට ඉගෙනුව ලස්සනට මම එක වසරේ නේද පාට ඉගෙනුවා. වානම් නීල නිරම් අහස නිල් පාට. වානම් අහස නීල නිරම් නිල් පාට. කිලි පච්චේ නිරම් ගිරවා කොළ පාටයි. ඔන්න දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට ආවා. එතකොට දෙක ශ්‍රේණියේ වයින් අහනවා. මට මතකයි දෙසරයක් තුන් සරයක් ඇහුවා. ගිරවා කොළ පාට. කිලි පච්චේ නිරම්. ඉදුණු කෙසෙල් කහ පාටයි. කෙසෙල් කහ පාටයි කියවට හරියන්නේ නැහැ පුතේ. පළ මිදිච්ච කෙසෙල් තමයි කහ පාට. වාලේ පළම් මංජල් නිරම්.
வாழை பழம் மஞ்சள் நிறம். ඉදුණු කෙසෙල් කහ පාටයි. கொக்கு வெள்ளை நிறம். கொக்கா சுது பாடு. கொக்கு வெள்ளை நிறம். கொக்கா சுது பாடு. காகம் கருப்பு நிறம். கப்புட்டா கழுப்பாடு. காகம் கப்புட்டா கருப்பு நிறம். கப்புட்டா கழுப்பாடு. கப்புட்டா கழுப்பாடு. ජම්බු ජම්බු සිවප්පු නිරම්. ජම්බු කිව්වමත් කටට කෙලවුණ නේද? ජම්බු සිවප්පු නිරම්. ජම්බු සිවප්පු නිරම්. ජම්බු රතු පාටයි. සිවප්පු රතු. දැන් කෙනෙක් යාළුවෙක් හම්බුනා මගකදී මුග දවසකට පස්සේ හම්බ වෙනවා. කොහොමද අහන්නේ? කොහොමද යාළුවෝ පිළිගන්නේ? එප්පඩි සුහම් නේ වණක්කම් ආයිබෝවන්. එප්පඩි සුහම් කොහොමද සපසනීප? එප්පඩි සුහම්. කතරේ දඬුවේ පුතේ අහනවා එප්පිඩි කියලා කියනවා. ලිවීමේදී අපි ඔයාලා ලියන්න ඕන දුල පුතා ලියන්න ඕන එප්පඩි සුහම් කොහොමද සුවදු. නල්ල සුහම් හොඳ සුවේ නේද? ලිපියක් පටන් ගන්නකොට උනත් මතක තියාගන්න ලෙඩ වෙලා හිටියත් නාන් නැල්ල සුහම් මම හොඳ සුවෙන් කියලා ලියන්න ඕන නේද? ලිපියක ආරම්භයේ තියෙන්න ඕන මම හොඳ සුවේ. නාන් නැලම් මම හොඳින් මම සුවෙන් නේද? නැත්තම් නාන් නැල්ල සුවම් මම හොඳ සුවේ නේද? හොඳ සනීපේ. ඔන්න ඔය වගේ වාක්‍ය සහ වචන ටිකක් තමයි තියෙන්නේ. තව පොඩ්ඩක් වචන තියෙන දුවේ පුතේ දෙක වසරේ මොකද අපිට ඒක ලේසි. එක වසරේකුත් අපි මේකෙදි මතක් කරගත්තා. දෙක වසරේ තව චුට්ටක් වචන තියෙනවා. ඒ ඩින්ගත් අපි දැනගමු. පෙන්සිල් පැන්සල. පෙන්සිල් පැන්සල. පෙන්සිල් පැන්සල. පුත්තහම් පොත. පුත්තහම් පොත. පෙන්සිල් කියන එක ලේසිනේ මතක තියාගන්න නේද? මේසෙයි මේසය. ඒකත් ලේසි. මේසෙයි මේසය. මේ යන්නයි කොඹු දෙකයි සෑනේ. මේසෙයි මේසෙයි. කදිරෙයි පුටුව. කදිරෙයි පුටුව. කදිරෙයි පුටුව. අඩිමට්ටම්. අඩිමට්ටම් මතක නේද? දන්නෝනේ නේද? ඒවා රූප සටහන් පෙන්වන්න නෑනේ. අඩිමට්ටම්. අඩිකෝදුව. අඩිමට්ටම් අඩිකෝදුව. ඉඩියප්පම් ඉන්දියාප්ප. ඉඩියප්පම් ඉන්දියාප්ප. පිට්ටු පිට්ටු. පිට්ටු පිට්ටු. පුතාලා මේ පාඩම් බැලුවොත් දෙමළ භාෂාව හරිම ලේසි. ඉනිය තමිල්. ඉනිය කියන්නේ මිහිර. දෙමළ කියාගෙන යනකොට දුවේ පුතේ අමූර්තය කියා කියවෙනවා. අමූර්තය වගේ භාෂාවක් තමයි දෙමළ කියන්නේ. අමූර්තය කියන්නේ රසවත්ම ආහාරය නේද? තමිල් වණක්කම් ආයිබෝවන්. වණක්කම් මුම්මනිහල් තුනේ තෙරුවන් සරණයි.